ඉතින් කොහොමද මගේ යාළුවෙට නිතරම තිබ්බ ප්‍රශ්නයක් තමයි බඩ පුරවලා දානවා. අනිත් එක බඩ පිපෙනවා. නිකන් තෙල් වැඩියෙන් කෑමක් කාපු ගමන් මෙයාට ওই ප්‍රශ්නේ එනවා. ඉතින් මගෙන් ඇහුවා ඔයා දන්න බෙහෙතක් තියනවද කියලා. මෙන්න මේක තමයි අත් බෙහෙත. මාදුරු පානය. මං ඔයාට කියලා දෙන්නම්. බඩ පිපුම, බඩ පුරවා දැමීම සුව වෙන ආකාරයට නිවැරදිව කොහොමද මාදුරු පානය හදන්නේ කියලා. අද මම මේ ඉදිරිපත් කරන මාදුරු පානයට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙක්ට මේ බඩ පිපුමෙන් බඩ පුරවා දැමීමෙන් සුවපත් වෙන්න මේ රෙසිපි එක ෂෙයා කරනමින් ආදරණීය ඉල්ලීමක් කරනවා. අපේ ගෙදර දෙන්නෙක් ඉන්නවා මමයි මගේ මහත්තයයි. දෙන්නෙක්ට ඕන නිසා මෙන්න මේ කෝපෙන් වතුර කෝප්ප 3ක් මම දාගන්නවා. ඊට පස්සේ මාදුරු මේස හැඳි 3ක් මම ජලයට එකතු කර ගන්නවා. මේ වගේ වැදගත් වීඩියෝ එකක් ෂෙයා කරලා තව කෙනෙක් සුවපත් කරනවා කියලා කියන්නේ ඒකෙන් අපිට ඉපදෙන ආත්මයක් ගානේ අපිට මේ වගේ බඩේ සිදුවන අපහසුතාවලින් මිදෙන්න පුළුවන්. වතුරත් එක්ක මෙන්න මේ වගේ කවලම් කරනවා. දැන් මේක අපි පියනෙන් වහලා විනාඩි 10ක් විතර මධ්‍යම ගින්දරේ අඩුම ගින්දරේ තියන්නත් එපා. මධ්‍යම ගින්දරේ අපි මාදුරු ටික තඹ ගන්න ඕනේ. මම හිතනවා අද මම මේ ඉදිරිපත් කරපු මාදුරු පානයෙන් බඩ පිපුම බඩ පුරවා දැමීම වගේ අපහසුතාවයට පත් වෙන සෑම කෙනෙක්ම සුවපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලමු විනාඩි 10කට පස්සේ මාදුරු පානය හොඳට මෙන්න මේ වගේ පැහෙනවා. දැන් මම ලිප නිවනවා. ලිප නිවලා ආයෙත් පියනෙන් වහලා තව විනාඩි කීපයක් ඔහොමම තියෙන්න අරිනවා. මෙන්න අපේ දැන් මාදුරු පානය. මෙන්න මේ වගේ පාටට තමයි මාදුරු පානය තියෙන්නේ. අපි මේක බොන්න ඕනේ ගොඩාක් රස්නෙන් නෙමෙයි. සාමාන්‍ය රස්නේ තියෙනකොට බොන්න ඕනේ. අපි දන්නේ නැති වුණාට මාදුරු වල ගුණ ගොඩාක් තියෙනවා. ඒවත් හොයලා බලන්න.